ඔයා දන්නවද මේ දවස්වල ලංකාවේ වෛරල් යන කලු කුමාරයාගේ සින්දුවේ රිද්මය අස්සේ ඔයා දැනට ජීවත් වෙන ඉතාලියෙත් මධ්‍යම රාත්‍රියට අවදි වෙන අතිශය බිය ගන්වන සුළු රහසක් සැඟවිලා තියෙනවා. ඔයා මේ කතාව දන්නේ නැත්නම් අද රෑ 12න් පස්සේ කාමරයේ ලයිට් නිවලා නිදාගන්න එක අදම නතර කරන්න. ලංකාවේ මේ දවස්වල කලු කුමාරයා ගැන හැමෝම කතා වෙද්දී අපි හිතුවේ මූ අපේ රටේ තරුණයන්ගේ හීනස්සට විතරක් එන යකෙක් කියලා. හැබැයි ඒ නොදැනුවත්කම අස්සෙන් ඉතාලියේ සියවස් ගණනක් පැරණි ජනප්‍රවාද පීඩන බලද්දී රෝම අධිරාජ්‍යයේ ඉඳන් මිනිස්සුන්ව බය කරපු ඉන්කූබෝ කියන රාත්‍රී මනංකල්පිත සත්වයා ලංකාවේ කලු කුමාරයාගේ භූමිකාවට පනපුවන්න පටන් ගත්තා. රටවල් දෙකක් සංස්කෘතීන් දෙකක එකම විදිහට තරුණියන්ගේ හීන දඩයම් කරපු මේ අමුතු සමානකම ඇත්තටම හම්බයක්ද? මම මේක පිටුපස තියෙන සැබෑ විද්‍යාත්මක රහස කියන්න කලින් ඔයාටත් රැට නිදාගත්තම එක පාරටම ඇඟ හිර වෙන කෑ ගහන්න හැදුවත් උගුරෙන් සද්දෙන්නේ නැති මුළු ඇඟම ගල් ගැහෙන මරණ බය දැනෙන අමුතුම ගතියක් වෙලා තියෙනවා නේද? එහෙමනම් මේ අත්දැකීම දැන්ම කමෙන්ට් කරන්න. මනෝවිද්‍යාත්මක ඇස් ඇරවන මෙවැනි රහස් තව දැනගන්න මාව ෆලෝ කරන්න. ඒත් ඇත්තටම මේක අද්භූත යකකුගේ වැඩක්ද? නැහැ. නූතන විද්‍යාවෙන් මේ හොර කතාව පිටුපස තියෙන සැබෑ රහස හොයාගෙන තියෙනවා. වෛද්‍ය විද්‍යාව සරලවම මේකට කියන්නේ sleep paralysis. එහෙමත් නැත්නම් නිද්‍රා අංශභාගය කියලා. අපි අධික ලෙස මහන්සි වුණාම අපේ සිරුර තද නිින්දට ගියත් මොලේ එකපාරටම අවදි වෙනවා. අන්නේ තත්පර කීපෙදී ඇඟ හොලවන්න බැරි වුණාම බය වෙන අපේ යටිසිත විසින්ම කාමරේ අඳුර අස්සෙන් මවාගත්ත දෘශ්‍ය මායාවක් විතරයි ඔන්න ඔය කළු හෙවණැල්ල. අද ලෝකයේ හැම තැනකම රෑ 12 ලබද්දී මිලියන ගණනක් මිනිස්සු එකවරම ඇහැරෙන්නේ ඔයාගේ ඒ මොලේ නොපෙනෙන උගුල නිසායි. සිරුර මහන්සුණු හැමදාකම මේ උගුලෙන් ගැලවෙන්න ඔයාට කවමදාවක් බෑ. හරියට කිව්වොත්